හායි යාළුවනේ ඉතින් ඔයාලට කොහොමද අද අපි හොයලා බලමු ලෝකයේ ප්‍රසිද්ධම ගිනිකඳු කිහිපයක් ගැන යාළුවනේ මේ ගමන්ට එකතු වෙන්න ලෝකයේ ප්‍රසිද්ධ ගිනිකඳු කිහිපයක් පිළිබඳවයි අද අපි ඉගෙන ගන්න යන්නේ මුලින්ම අපි බලමු එට්නා ගිනිකඳ ගැන මෙම ගිනිකඳ පිහිටලා තියෙන්නේ නම් ඉතාලියේ ඒ වගේම යුරෝපයේ පිහිටි උසම සහ වඩාත්ම ක්‍රියාකාරී ගිනිකඳ මේ වෙනවා දිගු කලක් තිස්සේ වාර්තාගත පිපිරින් පෙන්වමින් පුරාණ කාලයේ සිටම ක්‍රියාකාරී වී ඇති ගිනිකන්දක් ලෙස සැලකෙනවා. තව ගිනිකන්දක් තමයි ජපානයේ ෆූජි ගිනිකන්ද කියන්නේ. එහි ඇති අලංකාර කේතුකාකාර හැඩය නිසා ජපානයේ සංස්කෘතික නිරූපකයක් ලෙස ලෝක ප්‍රසිද්ධ වෙලා තිනවා. ඒ වගේම ජපානයේ උසම කන්ද වන මේද ස්තර ගිනිකන්දක්. ඉතින් යාළුවනේ තවත් එක ගිනිකන්දක් තමයි ඉතාලියේ විසූවියස් ගිනිකන්ද කියන්නේ. ඉතාලියේ නේපල්ස් බොක් ආසන්නයේ පිහිටා ඇති මෙය වඩාත්ම භයානක ගිනිකඳු අතරින් එකක් ලෙස සැලකෙනවා. ක්‍රිස්තු වර්ෂ 79 දී සිදු වූ එහි භයානක පිපිරීමෙන් පොම්පෙයි සහ හර්කලිනියම් නගර විනාශ වීම කවුරුත් දන්නේ කතාවක්. තවත් එක ගිනිකඳක් තමයි මවුන ලෝව කියන්නේ. මේ පරිමාව අනුව ලොව විශාලතම ක්‍රියාකාරී ගිනිකඳ ලෙස සැලකෙනවා. ඒ වගේම මේද පලිහ ගිනිකඳක් වන අතර හවායි දූපතේ වෙඩි කොටසක් පුරා පැතිරී පවතිනවා. තවත් ගිනිකන්දක් තමයි ඉතාලියේ ස්ට්‍රොම්බෝලි ගිනිකන්ද කියන්නේ. වසර 2000කට අධික කාලයක් තිස්සේ නිරන්තරයෙන් පුපුරා යාම නිසා මෙය මධ්‍යධරණී මුහුදේ ප්‍රදීපාගාරය ලෙස හැඳින්වෙනවා. එය තිරේනියානු මුහුදේ කුඩා දූපතේ පිහිටා තිබෙනවා. තවත් ප්‍රසිද්ධම ගිනිකන්දක් තමයි ක්‍රකටෝවා ගිනිකන්ද කියන්නේ. ක්‍රකටෝවා යනු ඉන්දුනීසියාවේ සුන්ඩා සමුද්‍ර සන්ධියේ පිහිටි ගිනිකඳු දූපත් සමූහයක්. එය ප්‍රධාන වශයෙන් ලෝක ප්‍රසිද්ධියට පත් වූ 1883 වසරේ සිදු වූ අතිශය විනාශකාරී ලෙස පුපුරා යාම හේතුවෙන්. එම පිපිරීමේදී විශාල ශබ්දයක් ඇති වූ අතර ගිනිකඳේ විශාල කොටසක් කඩා වැටීමෙන් මාරන්තික සුනාමි රළ ඇති වී 36000කට අධික පිරිසක් මිය ගොස් තිබෙනවා. වර්තමානයේද එම ස්ථානයේ නැවත වැඩෙමින් පවතින නවකේතුවට ඇතමුන් ක්‍රකටවාගේ දරුවා කිල්ලත් කියනවා. එය තවමත් නිරන්තරයෙන් ක්‍රියාකාරී වන භයානක ගිනිකන්දක් ලෙස හඳුනා ගන්න පුළුවන්. පිලිපීනේ මායොන් ගිනිකන්ද කියන්නේත් විශාල ගිනිකන්දක්. මායොන් යනු පිලිපීනේ ලුසෝන් දූපතේ පිහිටි ස්තර ගිනිකන්දක් නිසා එහි අතිශයින් සමමිතික හා පරිපූර්ණ කේතුකාකාර හැඩය නිසා එය ලෝකයේ වඩාත්ම අලංකාර ගිනිකඳ වලින් එකක් ලෙස සැලකෙනවා. මේ පිලිපීනේ වඩාත්ම ක්‍රියාකාරී ගිනිකන්ද වන 1616 සිට 47 වතාවකට වඩා වැඩි වාර ගණන් පිපිරී ගොස් තිබෙනවා. මයොන් නිරන්තරයෙන් ලාව ගැලීම්, පයිරොක්ලාස්ටික් සහ මඩ ගැලීම් අතිකරන නිසා අවරජනකවට නිරන්තරයෙන්ම අනතුරු ඇඟවීමේ තත්ත්වයන් පනවනු ලබනවා. හායි මගේ රත්තරන් යාළුවනේ මේ වීඩියෝ ගැන ඔබේ අදහසත් අපට කියන්න. ඒ වගේම ජියෝග්‍රැෆි එක්ස්පර්ට් YouTube channel එකත් සබ් කරගෙනම යන්න. bye